Hi guys. අන්න අදත් මම ගමනක් යන්න හදන්නේ. ලස්සන තැනකට තමයි අද නම් යන්නේ. ඔන්න ඉතින් මම දැන් මේ පාරේ යන ගමන් තමයි ඉන්නේ. බලන්නකෝ අපේ පැත්තේ පාරේ ලස්සන කන්දකින් තමයි මම ඔය යන්නේ ෂෝට් කට් එකක් දාලා. ඇත්තටම අර මස්සනේ තේ වතුත් එක්ක තමයි යන්න තියෙන්නේ. ඔන්න ඉතින් ඔය තියෙන්නේ මං කිව්ව ලස්සන තැන. ඉතින් එතන ඔය උඩහට යන ගමන් තමයි අපි ඔය ඉන්නේ. ඉතින් කැලේ මැදින් තමයි මම යන්නේ. ඔය පඩිපෙළ තියෙන්නේ බුදුගේට යන පාර. අපි දැන් ඔය පඩිපෙළෙන් උඩහට ගියාම අපිට බුදුගේ ලස්සන බුදුගයක් බලන්න පුළුවන්. ඉතින් අපි උඩහට ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි දැන් ඔය ඉන්නේ බුදුගේ ළඟ. ඒ වුණාට බුදුගේ ළඟට අපිට යන්න ඕනේ නෑ. කට්ටිය දවල් දාන ගෙනල්ලා එතන පූජාවක් තිබ්බා. ඉතින් ඒ නිසා අපි ගියේ නෑ ඉතින් එතෙන්ට. ඉතින් අපි ආපහු පල්ලෙහාට බහින ගමන් තමයි ඉන්නේ ඔය. ඉතින් අපි මාත් එක්ක තව යාළුවෙකුත් ගියා. අපි දැන් ඉතින් කයියක් ගහ වටපිට බල ගියා ඉතින්. ඉතින් ඔය රෑයෝන්ගේ සද්ද එහෙම ඇහෙනවා. මාරම නිස්කලංක පරිසරයක්. ඒතර මාරම නිස්කලංකයි. ඔය තියෙන්නේ පල්ලෙහා. ඔයකේ ඔය දිග පාරක් පේනව නේද? අන්න ඒ පාරෙන් තමයි චෛත්‍යයට යන්න තියෙන්නේ. අපි ඉතින් ඒ පාරේ ගියේ නෑ. ඒ පාරේ යන්න දෙන්නේ නෑ. පොය දවස්වල විතරයි යන්න දෙන්නේ කැලේ නිසා. අපි දෙන්නට තනියෙන් යන්න දුන්නෙත් නෑ. ඉතින් අපි දෙන්නත් ගියේ නෑ. ගයිස් ඔයාලට කියන්න ඔය පල්ලෙහා වතුර පාරක් යනවා. ඒ වතුර පාරේ කළුවල කියලා ගැඹුරම තැනක් තියෙනවා. ඇත්තටම පට්ටම ගැඹුරුයිලු එතන. ඊට පස්සේ අපි ඔය පල්ලෙහාට ගියා. ඉතින් එතන ඉඳලා කට්ටිය ඉන්දියන් නැති හින්දා පල්ලෙහාට ගියා. එනකොට ඔයගොල්ලන්ට එන වීඩියෝ එකක් ගන්න බැරි වුණා. යනකොට තමයි එන පාරේ වීඩියෝ එකක් ගත්තේ. ගයිස් ඔය තියෙන්නේ ආරණ්‍යවාසී හඳුරන්ගේ ආවාසිකය තමයි. ඔඩ ඉතින් පල්ලෙහාට ආවම ඔන්නෝම දිය පාරක් තමයි තියෙන්නේ. ඔන්න ඔය තියෙන්නේ එන පාර. ඉතින් වතුර අපි එතර කියලා බැස්ස පල්ලෙහාට. යාළුවොත් එක්ක. පාරම සීතලයි වතුර ඇත්තටම කකුල් දෙකට මාර සනීපයක් තියෙන මේ වතුර වලට බැස්සහම. පට්ට වතුර ටික කොහොමද රායන්ගේ සද්දේ? ඔය ඉන්නේ මම. ඔයගොල්ලෝ දකින්නේ නැති මගේ ෂෝට් එකක පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරලා තිබුණා. මගේ යාළුවත් එක්ක තමයි මම ඒක කරේ. ඔය පල්ලෙහා තියෙන ඔය දොරේ ඉඳලා තමයි අපි මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ. ඒක ලස්සනයි නේද? ඔයාලට කොහොමද මේ වීඩියෝ ක්ලිප් එක ගැන? මට නම් ඒක ඇත්තටම මාර ලස්සනට ආවා. ඔය තියෙන්නේ ගයිස් ආරණ්‍යට එන්න තියෙන පාර. ඔය උඩහින් තමයි පාර තියෙන්නේ. අර පඩිපෙළෙන් උඩ. ඔය සුදු පාටට පේන්නේ ධර්මශාලාව. ලොකු ධර්මශාලාවක් තියෙනවා මෙතන. ඉතින් ගයිස් ඔය තියෙන්නේ ආරණ්‍යට එන්න තියෙන පාර. ප්‍රධාන පාර. උතනින් පල්ලෙහාට බැස්සම තමයි ආරණ්‍ය තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න ගාලා කොට්ටව තමයි මේ ආරණ්‍ය තියෙන්නේ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්නම්. බලපු හැමෝටම තෑන්ක් යූ. ඒ වගේම මගේ channel එක subscribe කරන්න.